අයිබෝවන් සන්ධි වීඩියෝ මාලාවේ දෙවනි වීඩියෝ එක මීට කලින් දවසේදී අපි සර සන්ධි 4 ගැන කෙටියෙන් ඉක්මනින් කතා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යංජන සන්ධි 6 ගැන කතා කරන්න. පෙර වීඩියෝ එක බැලුවේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා මුලින්ම මේක බලලා ඉන්න. ඒක පටන් ගනිද්දි මම කියනවා channel එක subscribe කරලා like එකක් දාලාම වීඩියෝ එක බලන්න පටන් ගන්න. සිංහල භාෂාවේ සන්ධි අතර ව්‍යංජන සන්ධි 6ක් අපට හමු වෙනවා. සිදා සංගරාවේ නම් තියෙන්නේ 5යි. නමුත් අලුතෙන් සංධියක් එකතු කරමින් සංධි 6ක් අපට හමු වෙනවා. මෙන්න මේ සංධි 6 ලේසියෙන් කොහොමද ඉක්මනින් මතක තියාගන්නේ? පළවෙනි සංධිය තමයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ගාත්‍රාක්ෂර ගාත්‍ර අක්ෂර කියලා කියන්නේ ව්‍යංජන කියන එකට සමාන පදයක්. ව්‍යංජන අකුරක් ලොප් කරන එකට තමයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියන්නේ. ලස්සන උදාහරණයකින් අපි මේක බලමුද? මේක වෙන වැඩපිළිවෙළ කිහිපයක් තියෙනවා. මේ බලන්නකෝ. ගංගදිය පද දෙකක් තියෙනවා. මේ පද දෙකේ පළවෙනි පදයේ අග තියෙනවා මොකක්ද? සංඥක ග අකුර. පසු පදයේ මුල තියෙනවා මොකක්ද? දී අක්ෂරය. දැන් අපි ගාත්‍රාක්ෂර ලෝප සංධියේදී හැමතිස්සෙම කරන්නේ මෙන්න මේ පෙර පදයේ අග තියෙන අක්ෂරය ලොප් කරන එක. හැබැයි ඒක කරන වැඩ පිළිවෙල කීපයක් තියෙනවා. මුලින්ම කරන වැඩේ තමයි ඇවිල්ලා මෙන්න මේ සංඥක ග අක්ෂරයේ තියෙන සංඥක කෑල්ල ගලවලා අයින් කරනවා. මේ බලන්නක උදාහරණයක් විදිහට මෙන්න සංඥක කෑල්ල ඉන් පස්සේ ඉතුරු වෙන්නේ ගයන්න ඉන් පස්සේ දිය වෙනවා. මෙන්න බලන්න සංඥක කෑල්ල ගලවලා අයින් කරා. ඊළඟට කරන වැඩේ තමයි ඇවිල්ලා මෙන්න මේ ඉතුරු වෙච්ච ග අක්ෂරය අපි සම්පූර්ණ ලොප් කරලා දානවා. අයින් කරලා දානවා. අන්න ගාත්‍රාක්ෂර ලෝපය අයින් කරලම දැම්මා. ඉන් පස්සේ මෙන්න මේ සංඥක භාගේ ෆුල් එකක් කරනවා. අපි ඕකට කියනවා වෘද්ධිය කියලා. මේ භාගයක් තියෙන එක ෆුල් එකක් කරනවා. ඉතුරු භාගෙත් දානවා. ඉන් පස්සේ පදේ හැදෙනවා මොකක්ද? ගංදිය. ගඟදිය ගංදිය කියලා හැදෙන්නේ අන්න එහෙමයි. ගඟ වතුර ගම් වතුර වෙන්නේ අන්න එහෙමයි. සංඥකේ ගලවලා අයින් කරා. ඉතිරි වන ව්‍යංජනේ ලොප් කරා. සංඥකේ ෆුල් එකක් කරා. පදේ හැදෙනවා ගම් වතුර කියලා. ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියන්නේ හරි ලේසි වැඩක් වෙන්නේ. සංඥක අක්ෂරයක් තියෙන්න ඕනි පෙර පදයේ අග අකුරේදී. සංඥකේ ගලවලා අයින් කරන්න ඕනි. ඉන් පස්සේ සංඥක භාගේ ෆුල් එකක් කරන්න ඕනි. පස්සේ සංඥකේ ගලවලා ඉවත් කරයින් පස්සේ ඉතුරු වෙච්ච ව්‍යංජන අකුර එහෙම් පිටින්ම ලොප් කරලා දාන්න ඕනි. එතකොට හැදෙනවා පදේ අපි ඒකට කියනවා ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා. ඊළඟට අපට හමුවන්නේ ගාත්‍රා දේශ සංධිය. ගාත්‍රා දේශ සංධියේදී වැඩ දෙකක් වෙනවා. ක්‍රම දෙකකට අපිට ගාත්‍රා දේශ සංධිය හදාගන්න පුළුවන්. එකක් තමයි අර අපි කතා කරපු පෙර පදයේ අග අකුර තියෙනවනේ. කොහෙද පෙර පදයේ අග අකුර තියෙන්නේ? මේකනේ පෙර පදයේ අග අකුර. මෙන්න මේ පෙර පදයේ අග අකුරේ ක අක්ෂරය තිබුණොත් ඔන්න ඔය ක අකුර වෙනුවට අපි එක්ක ව අකුර ආදේශ කරනවා. එහෙමත් නැත්නම් ය අකුර ආදේශ කරනවා. ගාත්‍රා දේශ සංධියේ පළවෙනි වැඩේ තමයි මේක. උදාහරණයක් පෙන්වන්නද? දඬුකම්. මෙන්න තියෙනවා ක අකුර. මෙන්න මේ ක අකුර වෙනුවට අපි ආදේශ කරනවා ව අක්ෂරය. එතකොට හැදෙනවා පදේ මොකක්ද? දඬුවම් කියලා. තව ක්‍රමයක් මම ඔයාලට කිව්වා. මේ ක අක්ෂරය වෙනුවට ඕනනම් අපි ය අක්ෂරයත් ආදේශ කරනවා. උදාහරණයක් විදිහට ගිනිකම්. මෙන්න මේ ක අක්ෂරය වෙනුවට අපි ආදේශ කරනවා ය අක්ෂරය. එතකොට හැදෙනවා ගිනියම් කියලා. මේක තමයි ඇවිල්ලා ගාත්‍රා දේශ සංධියේ පළවෙනි අවස්ථාව. ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සර්. එක තැනකට ව ආව එක තැනකට ය ආව. අපි කොහොමද හිතාගන්නේ වද යද දාන්න ඕනි කියලා? ඒක මතක තියාගන්න හරි ලේසි. මේ පෙර පදයේ අග තියෙන්නේ මොකක්ද බලන්න. උයන්න නේද? ඩූ කියද්දි තියෙන්නේ අල් ඩයන්න දන උයන්නනේ. ඌ තියෙනවා නම් එන්නේ ව. ගිනිකම් නී කියද්දි තියෙන්නේ මොකක්ද? අල් නයන්න දන යන්න ඊ නේද? ඊ තිබ්බොත් එන්නේ ය. අල් යන්න. හරි ලේසි. ඌ තිබුණොත් ව ඊ තිබුණොත් ය. අන්න ඒකයි අපි දඬු කම් කියද්දි අල් වයන්න ගෙනල්ලා දඬු වම්මුනේ. ගිනිකම් කියද්දි යයන්න ගෙනල්ලා ගිනියම් මුනේ. ගාත්‍රා දේශ සංධියේ දෙවන අවස්ථාව තමයි ඇවිල්ලා බ වෙනුවට ප ආදේශ කරනවා. ද වෙනුවට ත ආදේශ කරනවා. හරි ලේසි.
බ තිබුණොත් ප ද තිබුණොත් ත. උදාහරණයක් විදිහට මේ බලන්න. හෙබතොට 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 බ වෙනුවට ප අපි ආදේශ කරනවා. එතකොට හැදෙනවා හෙප්තොට කියලා. මම ලේසිවට කියන්නේ ප කියලා. අපි සාමාන්‍යයෙන් ව්‍යංජන අකුරක් කෙලින්ම ගේනවා නම් ගේන්නේ හල් අක්ෂරය. මොකද ව්‍යංජනවල මුල් ස්වරූපය හලන්තයි. දන්නවනේ හෝඩියේ කාක ගාග ඤ කියලා තිබුණට ඇවිල්ලා ව්‍යංජනවල මූලිකම ස්වරූපය හල් අකුරක් ව්‍යංජනයක් කියලා කියන්නේ. මේක කියන්න ලේසි වෙන්න තමයි මම ස්වරයක් දාලා ප ත කියලා කියන්නේ. එතකොට බ අක්ෂරය කපලා ඒ වෙනුවට අපි ආදේශ කරනවා ප අකුර. එතකොට හෙබතොට හෙප්තොට වෙනවා. බ වෙනුවට ප. දෙවැනි ක්‍රමේ තමයි ඇවිල්ලා ද තිබුණොත් ත ගේනවා. උදාහරණයක් විදිහට බුදු සරණ බුදු සරණ. මේ බලන්න දූ කියන එක තියෙනවා. දූ කියලා කියන්නේ ඉතින් ද අක්ෂරයට අල් උයන් එකතු වෙලා දූනේ හැදෙන්නේ. එතකොට මේ දූ වෙනුවට අල් තයන්න ගේනවා. එතකොට හැදෙනවා මොකක්ද? බුත් සරණ බුත් සරණ බුදු සරණ බුත් සරණ වෙනවා. මේ බලන්න බ තිබිච්ච හින්දා අල් පයන්න ගෙනාව මෙතෙන්ට හෙප්තොට වුණා. දූ තිබිච්ච හින්දා එහෙමත් නැත්නම් ද අක්ෂරය හින්දා අල් තයන්න ගෙනාවා බුත් සරණ වුණා. ගාත්‍රා දේශ සංධිය කියලා කියන්නේ අන්න ඕකට. අවස්ථා දෙකයි ක්‍රම දෙකයි අපිට ගාත්‍රා දේශ සංධිය හදන්න තියෙන්නේ. ක වෙනුවට එක්ක ව හරිය හරි ගේනවා. එහෙමත් නැත්නම් බ වෙනුවට අල්ප යන්න. එහෙමත් නැත්නම් ද වෙනුවට අල්ත යන්න ගේනවා. මේක තමයි ගාත්‍රා දේශ සංධිය. ඊළඟට අපි ඉගෙන ගන්න හදන්නේ ලේසිම සංධි දෙකක්. ඒ තමයි පූර්ව රූප සංධිය සහ පරරූප සංධිය. මෙන්න මේ සිදස් සංගරාවේ නැති අලුත් සංධිය තමයි ඇවිල්ලා පරරූප සංධිය කියලා කියන්නේ. පූර්ව රූප සංධිය කියලා කියන්නේ හරි ලේසි වැඩක් වෙන්නේ. මං කියලා දීලා තියෙනවා දැන් පෙර පදයේ අග අකුරයි පසු පදයේ මුල් අකුරයි. පූර්ව රූප කියලා කියන්නේ පෙර පදයේ අග අකුරම වෙලා පසු පදයේ මුල් අකුරටත් එනවා නම් පූර්ව රූප සංධිය කියලා කියනවා. පරරූප කියන්නේ ඒකේ අනිත් පැත්ත. පර රූපය ඉස්සරහට එනවා. පිටිපස්සේ අකුර ඇවිල්ලා ඉස්සරහට එනවා නම් ඒකට අපි කියනවා පරරූප සංධිය කියලා. හරි ලේසි. උදාහරණයකින් බලමුද අපි? මෙන්න බලන්න. වත්හල 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 කියන පදයේ පූර්ව රූපය මොකක්ද? අල්ත යන්න. මෙන්න මේ අල්ත යන්න මෙතෙන්ටත් එනවා. එතකොට හැදෙන්නේ මොකක්ද? වත් හයන්න වෙනුවට තයන්න ආවම වත්තල වත්හල වත්තල වෙනවා. ඇයි ඒ? අර අල්ත යන්න පිටිපස්සටත් ගෙනපු හින්දා. අනිත් පැත්තේ වෙන්නේ ඒ වැඩේම තමයි. පරරූපය පිටිපස්සේ තියෙන අකුර ඉස්සරහටත් ගේනවා. උදාහරණයක් බලමුද? මේ බලන්න. වක්කඩ වක්කඩ. මෙන්න පිටිපස්සේ තියෙන අකුර මේක අපි ඉස්සරහටත් ගෙනියනවා. එතකොට මේ කයන්න ඉස්සරහටත් ගෙනිච්චම අල්ප යන්න වෙනුවට අල් කයන්න එනවා. එතකොට හැදෙනවා මොකක්ද? වක්කඩ. ඔන්නෝම තමයි ඇවිල්ලා වක්කඩ හැදිලා තියෙන්නේ. වක්කඩ කයන්න ඉස්සරහට ආවා පරරූපය. වත්හල අල්තයන්න පිටිපස්සටත් ගියා. එතකොට පූර්ව රූපය. ලේසි සංධි දෙකක්. මතක තියාගන්න ලේසි. ඊළඟට අපට හමු වන සංධිය තමයි ද්විත්ව රූප සංධිය. ද්විත්ව රූප සංධිය කියලා කියන්නේ වචනය ඇතුළෙම තියෙනවා, ඩබල් කරනවා, එක දෙක කරනවා. උදාහරණයකින් පෙන්නන්නද? මෙන්න බලන්න. පොල් අත්ත. පෙර පදයේ අග තියෙනවා අල්ලා යන්න. මේ අල්ලා යන්න අපි ඩබල් කරනවා. මේ බලන්නකෝ. පොල් ඒ විදිහටම තියෙනවා. තව අල්ලා යන්නක් දානවා. ඉන් පස්සේ අත්ත දානවා. මේ අයන්නට අල්ලා යන්න එකතු කරාම ල වෙනවා. පදය හැදෙනවා මොකක්ද? පොල්ලත්ත. හරි ලේසි. ගොක් අත්ත ගොක් අත්ත වෙන්නෙත් අන්න එහෙමමයි. යන අකුර ඩබල් කරනවා නම් අපි ඒකට කියන්නේ ද්විත්ව රූප සංධිය. ඊළඟට අපි ඉගෙන ගන්නේ ආගම සංධිය. ආගම කියලා කියන්නේ මොකක්ද? ආගම කියලා කියන්නේ තියෙන අකුරු වලට හානියක් නොකර තවත් අකුරක් ගේන එක. සිංහල භාෂාවේ ආගමය වන අකුරු තුනක් තියෙනවා. ඒ තමයි ඇවිල්ලා අල් වයන්න, අල් යයන්න, අල් රයන්න. අපි ඔක ලේසිවට මතක තියාගන්න කියනවා. ආගම වන අකුරු තුන තමයි ඇවිල්ලා වයර්. ආගම වන අකුරු තුන වයර් කියලා. මෙන්න බලන්න. අල් වයන්න ආගමය කරන්නත් පුළුවන්, අල් යයන්න ආගමය කරන්නත් පුළුවන්, අල් රයන්න ආගමය කරන්නත් පුළුවන්. උදාහරණ කිහිපයකින් මම පෙන්නන්නද? මේ බලන්න. කටු අල
කටු අල කියන පදය මැද්දට අපි අල් වයන්න ගේනවා. මේ බලන්නකෝ කටු දන අල් වයන්න දන අල. ඉන් පස්සේ මේ අල් වයන්නයි අයන්නයි එකතු කරනවා. එතකොට ව හැදෙනවා. ඉන් පස්සේ පදේ හැදෙනවා කටුවල කියලා. කටු අල කටුවල වෙන්නේ ව ආගමය වෙලා. අල් යයන්න ආගමය වෙන විදිහට උදාහරණයක් පෙන්වන්නද? මේ බලන්න ආකාර කියන පද දෙක මැද්දට මම අල්යයන්න ගේනවා. මේ බලන්නකෝ අල්යයන්න ආකාර. ඉන් පස්සේ අල්යයන්න යායන්නයි එකතු කරනවා. එතකොට යා වෙනවා පදේ හැදෙනවා දෙආකාර හැදෙන්නේ ආකාර මැද්දට අල් යයන්න ආගමය කරලා. අවසාන අවස්ථාව තමයි අල් රයන්න ආගමය කිරීම. රයන්න ආගමය කිරීමත් උදාහරණයකින් බලමුද? මේ බලන්න නි අවුල් කියන පද දෙක මැද්දට මම අල් රයන්න ආගමය කරනවා. මේ බලන්න නී දන අල් රයන්න දන අවුල්. පදේ හැදෙනවා. එතකොට මොකක්ද? අල් රයන්නයි අයන්නයි එකතු වෙලා ර වෙනවා. ඉන් පස්සේ පදේ හැදෙනවා නිරවුල් කියලා. හරි ලේසි. නි අවුල් නිරවුල් වෙනවා. ආගම සංධිය. සිංහල භාෂාවේ ව්‍යංජන සංධිහය තමයි මෙන්න මේ තියෙන්නේ. හිතන ලේසියම තේරෙන්නේ නැති ව්‍යංජන සංධිහය කියලා. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි අපේ online class වලට ආර සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න 075 65 68යි 829 එන්න අලුත් විදිහට ලේසියෙන් සරලව ඉගෙන ගන්න අපේ online පන්තියට. හැමෝටම බුත්සන්නයි ජය වේවා.